හායි කොහොමද ඉතින් ඔයාලට සුබ දවසක් වේවා හැමෝම හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මෙන්න මේ මැජික් එක ගැන. මේකට මම මැජික් එකක් කියන්නේ ඇයි කියලා ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔයාලට තේරෙයි මම මේකට මැජික් එකක් කිව්වේ ඇයි කියලා. එහෙනම් යාළුවනේ වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ඔයාලට මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවද? මොන ෂැම්පූ එක යූස් කරත් ඔයාගේ හිස් සොරි හොඳ වෙන්නේ නැද්ද? මොන කන්ඩිෂනර් එක යූස් කරත් ඔයාගේ හිස කෙස් වියලිද? මොන ක්‍රීම් එක යූස් කරත් ඔයාගේ හම වියලිද? කොරළ පිරිලාද? යටිපතුල් පැලිලාද? මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා නම් ඔයාට හරියනම මැජික් එක තමයි මෙන්න මේක. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවාද ඔයාලට ග්ලිසරින් භාවිතා කරන්නේ කොහොමද? ග්ලිසරින් මූණට, කෙස් වලට, හමට, යටිපතුල් වලට මේ හැම දෙයකටම ග්ලිසරින් භාවිතා කරන්නේ කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් මම අද කතා කරනවා. මොන දේ භාවිතා කරන්න කලින් උනත් අපි ඒ දේ ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. ග්ලිසරින් කියන්නේ මොනවද? ඒවා මොනවගෙන්ද හදන්නේ? ඒ දේවල් අපි ටිකක් හොයලා බලන්න ඕනි අපේ ශරීරයට දෙයක් භාවිතා කරද්දී. අන්න ඒ විදියට මේ දේවල් ගැන හොයලා භාවිතා කරලා ඒකෙන් රිසල්ට් අරගෙන තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. මම කිසිම දෙයක් භාවිතා කරන්නේ නැතුව ඔයාලට මම කිසිම දෙයක් ගැන කියන්නේ නෑ ළමයි. හරි. අපි දැන් බලමු ග්ලිසරින් කියන්නේ මොනවද කියලා. ග්ලිසරින් කියන්නේ ළමයි රූපලාවන්‍ය ශේෂ්ත්‍රයට නැතුවම බැරි දෙයක්. අපි භාවිතා කරන ක්‍රීම්, කන්ඩිෂනර්, ෂැම්පූ, ඇලෝ ජෙල් මේ හැම දෙයකම වගේ ග්ලිසරින් අනිවාර්යයෙන්ම අඩංගු වෙලා තියෙනවා. ග්ලිසරින් කියන්නේ අපේ හැමේ තෙතමනේ රඳා පවත්වා ගැනීමට රූපලාවන්‍ය ශේෂ්ත්‍ර භාවිතා කරන එක ඉන්ග්‍රීඩියන්ට්ස් එකක්. ග්ලිසරින් වර්ග දෙකක් තියෙනවා. නැචරල් ග්ලිසරින්, සින්තටික් ග්ලිසරින්. නැචරල් ග්ලිසරින් ළමයි හදන්නේ පොල්, පාම් ඔයිල්, සෝයා වැනි දේවල් භාවිතා කරලා. ඒතකොට සින්තටික් ග්ලිසරින් හදන්නේ පෙට්‍රෝලියම් වලින්. අපිට නැචරල් ග්ලිසරින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ඕනම ෆාමසියක රුපියල් 100ක් 150ක් වගේ පුංචි මුදලකින් අපිට නැචරල් ග්ලිසරින් ලබා ගන්න පුළුවන්. සින්තටික් ග්ලිසරින් එකත් ළමයි ප්‍රශ්නයක් නෑ අපි ශරීරයට භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් අපි ශරීරයට භාවිතා කරන විදිහක් තියෙනවා. කෙලින්ම අපි ග්ලිසරින් අපේ හමට භාවිතා කරන්නේ නෑ. කෙලින්ම අපේ ශරීරයට ග්ලිසරින් භාවිතා කළොත් අපේ හැම කාලයක් යද්දී විචලනයේ බවට පත් වෙනවා. ඒ ඇයි කිව්වේ? ග්ලිසරින් කෙලින්ම අපේ ශරීරයට ආලේප කළොත් අපේ ශරීරයේ තියෙන ජල අංශු ග්ලිසරින් විසින් අපේ තෙතමනය රඳවා පවත්වා ගැනීමට ඉහළට ඇදලා ගන්නවා. එතකොට අපේ ශරීරය අපි කාලයක් තිස්සේ අපි ඒ විදිහට ග්ලිසරින් විතරක් ආලේප කරොත් අපේ ශරීරය විචලනයේ බවට පත් වෙනවා. ඒ නිසා කිසිම දවසක ග්ලිසරින් අපේ ශරීරයට තනිකරම ග්ලිසරින් විතරක් ආලේප කරන්න හොඳ නැහැ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ග්ලිසරින් මූණට භාවිතා කරන්නේ කොහොමද? කෙස් වලට භාවිතා කරන්නේ කොහොමද? අපේ හමට භාවිතා කරන්නේ කොහොමද? යටිපතුල් වලට භාවිතා කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ අවසානට මම කියනවා. ග්ලිසරින් වලින් ප්‍රයෝජන ගන්න අපිට මාස ගණන් සති ගණන් බලන් ඉන්න ඕනේ නැහැ. අපිට දවසින් දෙකෙන් උනත් මේකෙන් රිසල්ට් ගන්න පුළුවන්. දැන් අපි බලමු ග්ලිසරින් අපේ සමට යොදා ගන්න පුළුවන් හොඳම ක්‍රම මොනවද කියලා. මුලින්ම නයිට් ක්‍රීම් එකක් හදාගන්න කොහොමද කියලා බලමු. ඇලෝ ජෙල් සමග කස්තූරි කහ සුදු හඳුන් කුඩු වැනි දෙයක් ඒකට මික්ස් කරලා ඒකට ග්ලිසරින් බිංදු 2-3ක් දාලා ගන්න මිශ්‍රණයක් සදාගෙන අපිට පුළුවන් රාත්‍රියට අපේ මූණට ආලේප කරන්න. ඒ විදිහට නයිට් ක්‍රීම් එකක් හදාගන්න පුළුවන්. බේබි සබන් කෑල්ලක් අරගෙන හොඳට කුඩු කරගෙන ඒකට උණු වතුර හැඳි 2-3ක් දාලා හොඳින් දිය කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක විනාඩි 10ක් විතර නිවෙන්න තියලා කස්තූරි කහ සුදු හඳුන් වෙනිවැල් ලිකොරිස් වැනි දෙයක් දාලා ඔයාලට පුළුවන් ඒක හොඳට මික්ස් කරගන්න. තවත් විනාඩි 10ක් විතර නිවෙන්න තියලා ග්ලිසරින් බිංදු 2-3ක් දාලා බොඩි වොෂ් එකක් හදාගන්න පුළුවන්. ඒක ඔයාලගේ බොඩි වොෂ් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. අපිට ග්ලිසරින් අපේ කෙස් වලට භාවිතා කරන්නේ කොහොමද කියලා බලමු. අපේ කෙස් වලට ග්ලිසරින් භාවිතා කරද්දී ඇලෝ ජෙල් ටිකක් සමග ග්ලිසරින් බිංදු 2-3ක් මික්ස් කරලා කන්ඩිෂනර් එකක් විදිහට අපිට කෙස් වලට භාවිතා කරන්න පුළුවන්. තව ඔයාලා භාවිතා කරන ෂැම්පූ, කන්ඩිෂනර් ඒ සමග ග්ලිසරින් බිංදු 2-3ක් මික්ස් කරලා ඔයාලගේ කෙස් වලට භාවිතා කරන්න පුළුවන්. දැන් අපි බලමු යටිපතුල් වලට කොහොමද අපි ග්ලිසරින් භාවිතා කරන්නේ කියලා. ඔයාලා
විටමින් E කරලක් අරගෙන ඒකට වෙස්ලින් ග්ලිසරින් බිඳු 2-3ක් දාලා හොඳට මික්ස් කරලා ලැනවාට විලුඹු පැලෙනවාට හොඳින් රාත්‍රියට ආලේප කරලා උමක් හෝ දෙයකින් ආවරණය කරලා උදෑසනට සෝදා හරින්න පුළුවන්. අන්න ඒ විදියට ඔයාලට ග්ලිසරින් අපේ සමට භාවිතා කරන්න පුළුවන්. කුමක් හෝ දෙයක් සමග මික්ස් කරලා. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් වටිනා දෙයක් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මේ වගේ වටින වීඩියෝ මං ඉස්සරහටත් අරගෙන එනවා. ඒ නිසා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.